ඉතින් පැවති ආර්ථික අර්බුදය නිවා කරමින් මෙවනට ලංකාවට වාහන ආනානය කරනු. ඉතින් මෝට සැකලේ ඉඳං බස්වද දක්වා සියලුම් බලවාහන මෙවනට ලංකාවට ආනයනය කරනු. ඉතින් අතරින් දුප්පතාගේ හිතවත් වාහනය විදිර සැලකෙන්නේ තීරෝධරත්තය. ඉතින් සෑම සාමාන්‍ය මනුස්සේක්ගම ඉදිරක තියෙන වාහනයක්. ඉතින් අපි දන්න දැන් අලුතෙම ගෙන්න්නවා බජාජ් කම්පැනියෙන් තීරෝධරත. ඉතින් ලක්ෂ විස්සක් කරන එක සාමාන්‍යෙන් දරාගන්න අමාරුයි. ඉතින් මොකද මේ පනවලා තිබෙන බදු හේතුවෙන් තමයි මේ වගේ ලොක් මුදලකට ත්‍රීරෝධරතය ගිල්ල තිබෙන ති ලක්ෂ විස්සක් කියන්නේ සාමාන්‍ය මනුසේටක දරාගන්න අමාරු. ඉතින් මෙසරේ අයවැයනෝ. ඉතින් අන්පු කුමාර දිසානායක මුදල්ලමති විදියට ජනාධිපතිතුමා පොඩිමිනිහ ගැන හිතන කෙනෙක් විදිට මෙවර අයවයෙන් මෙම ත්‍රීරෝධරත සහ යතුරු පැදිවල බදු බර අඩු කරයි කියලා හිතන. ඉතින් බොහදුරටම උනෝතින් ලක්ෂ පහලෝකට වගේ අර්තුම ත්‍රීරෝධරතයක් ගන්න පුළුවන්. ඉතින් රටේ සෑම සිවිසනම් බලාපොරොත්තු වෙන්නේ මේ දේවල්. ඉතින් මේ වගේ ආණ්ඩුවක් පත් කරගත්තත් ඒකට ඉතින් අපි හිතනවා ඉස්සරහට හොඳ දෙයක් වෙයි කියලා. ඉතින් මේක නම් ඔයගොල්ලන්ට හිතන අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.